අයබවන් ඉතින් ඔන්න අදත් මං ඔයාලට අලුත් රැකියා දැන්වීමක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නයි යන්නේ. ඒ තමයි සීමා සහිත කොළඹ දකුණු සමූපකාර සමිතියේ නවතම තනතුර අබහැරතු. මේ සඳහා අයදුම් කරන්න පුළුවන් වෙන්නේ බස්නාහිර පළාතේ අවුරුදු 2ක ස්ථීර පදිංචිය තියෙන අයට. ඉතින් ඔන්න ඔයත් බස්නාහිර පළාතේ අවුරුදු 2ක ස්ථීර පදිංචිය තියෙන කෙනෙක් නම් අදම මේ සඳහා අයදුම් කරන්න. අපි දැන් බලමු මොනවද මේ තනතුරු කියලා. මේ වගුවෙන් දක්වා ඇති ආකාරයට කළමනාකරන සහකාර පුරප්පාඩු සංඛ්‍යාව 8ක්ද කළමනාකරු ප්‍රාදේශීය පුරප්පාඩු 2ක්ද ඉන්ධන පුරවන්නා පුරප්පාඩු 15ක්ද කාර්යාල කාර්ය සහ ආරක්ෂක නියාමක පුරප්පාඩු 2 බැගින් දා අයකැමී සහ රියදුරු පුරප්පාඩු 1 බැගින්ද තිබේ. මෙහි ඒ තනතුරු ඉදිරියෙන් එහි මාසික වැටුප් පරිමාණයන්ද දක්වා ඇත. මෙම තනතුරු ස්ථීර වන අතර සමූපකාර විශ්‍රාම වැටුප් අරමුදලටද දායකත්වයේ හිමි වේ. අපි දැන් බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. කළමනාකරන සහකාර 105.11 වැටුප් පරිමාණයේ අදාළ ස්ථීර තනතුරක ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙන්න මේ ශ්‍රේණියේ තනතුරුවල වසර 8ක පළපුරුද්දක් එහෙමත් නැත්නම් 105.10 වැටුප් පරිමාණයේ අදාළ ස්ථීර තනතුරක වසර 6ක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම හෝ එහෙමත් නැත්නම් ගණිතය හා සිංහල භාෂාව ඇතුළත විෂයන් 4කට සම්මාන සහිතව අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් සමත් වීම හෝ සමූපකාර සාමාන්‍ය පෙළ සමත් වීම. ඉංග්‍රීසි භාෂාව සමත් වේ තිබීම සහ පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක පාඨමාලාවක් සමත් වීම මේ සඳහා විශේෂ සුදුසුකම් කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. කළමනාකරු ප්‍රාදේශීය 104.9 වැටුප් පරිමාණයට අදාළ ක්ෂේත්‍රයේ ස්ථීර තනතුරක වසර 2ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම හෝ එහෙමත් නැත්නම් 105.10 වැටුප් පරිමාණයේ අදාළ ක්ෂේත්‍රයේ ස්ථීර තනතුරක වසර 5ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම හෝ අපෝස සාමාන්‍ය පෙළ ගණිතය සිංහල ඇතුළු විෂයන් 6ක් සමත් වීම හෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ බැංකු හා මූල්‍ය සහතික සමග වසර 2කට නොඅඩු බැංකු ක්ෂේත්‍රයේ සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම. වයස අවුරුදු 21ත් 45ත් අතර විය යුතුය. අයකැමි 105.10 වැටුප් පරිමාණ ක්ෂේත්‍රයට අදාළ ස්ථීර තනතුරක වසර 5ක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම හෝ ගණිතය හා සිංහල භාෂාව ඇතුළත විෂයන් 4කට සම්මාන සහිතව අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් සමත් වීම සහ පිළිගත් ආයතනයක එක් වසරක අයකැමි තනතුරේ පළපුරුද්දක් ලබා තිබීම. ඉන්ධන පුරවන්න 8 වන ශ්‍රේණිය සමත් අධ්‍යාපන සහතික තියෙන්න ඕනේ. ඊට අමතරව පිළිගත් ආයතනයක ඉන්ධන පුරවන්නා තනතුරක මාස 6කට නොඅඩු සේවා පළපුරුද්දක් ලබා තිබීම. වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. කාර්යාල කාර්ය සහායක 8 වන ශ්‍රේණිය සමත් වීම පමණයි මෙහි මූලික සුදුසුකම් වන්නේ. වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. ආරක්ෂක නියාමක 8 වන ශ්‍රේණිය සමත් වීම සහ උස අඩි 5.6ට නොඅඩු විය යුතුය. මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වීම වෛද්‍ය සහතික මගින් සනහා කළ යුතුය. වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. රියදුරු අදාළ වළංගු රියදුරු බලපත්‍රයේ සමග 105.11 වැටුප් පරිමාණයේ ස්ථීර වී සහායක තනතුරක වසර 3ක අවම සේවා පළපුරුද්දක් ලබා තිබීම. බඳවා ගන්නා අවස්ථාවේ රිය පැදවීම පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණයකින් සමත් විය යුතුය. එසේත් නැතිනම් 8 වෙනි ශ්‍රේණිය සමත් වීම සහ මෝටර වාහන කොමසාරිසෙක් විසින් නිකුත් කරන ලද වසරකට වඩා පැරණි වළංගු රියදුරු බලපත්‍රයක් තිබීම සහ වසරක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම. වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. දැන් බලමු අයදුම්පත් යොමු කරන්නේ කොහොමද කියලා. ඔබ විසින් සකසන ලද අයදුම් පත්‍රය සමග අනෙකුත් අවශ්‍ය ලේඛන ද අමුණා 2026 මාර්තු 9 වෙනි දින පස්වරු 3ට පෙර හෝ ඊට පෙර ලැබෙනසේ පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවිය යුතුය. ඒ වගේම අතින් ගෙනවිත් භාර දීමට හා විද්‍යුත් තැපෑලට යොමු කිරීමටද හැකියාවක් ඇත. ඔබගේ පහසුව පිණිස මම අයදුම් පත්‍රයක ආකෘතියක් පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එය ඩවුන්ලෝඩ් කර ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න. ලියුම් කවරේ වම් පෙස ඉහළ කෙළවරේ සීමා සහිත කොළඹ දකුණු සමූපකාර සමිතියේ තනතුර සඳහා බඳවා ගැනීම මෙහි හිස් තැනට ඔබ අයදුම් කරන තනතුර ඇතුළත් කරන්න. ලිපිනය සභාපති සීමා සහිත කොළඹ දකුණු සමූපකාර සමිතිය අංක 562 ගාරපාර කොළඹ 3.
වෙළඳ සමූපකාර සමිතියක සේවයේ නියුතු ස්ථීර සේවකයෙකු අයදුම්පත් යොමු කරන්නේ නම් තම අයදුම්පත තම අයදුම්කරු දැනට සේවය කරන සමිතිය හරහාම එවිය යුතුය වේ. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.